විශේෂ කාර්ය බලකායේ කැලේ తీරන්න ඕන. ඒ වගේම ආරක්ෂක සේවන සම්බන්ධ වෙච්ච සියලුම රණවිරුවෝ තමන්ගේ ඉක්මනින් ගන්න ඕන. පොලිසිය අපේ ආපාරවල මුල ගන්න ඕන. අපේ වන්න ඕන. ඉම්මම එමම මරාගෙන බැලන පොඩි පාලනය කරන්න ඕන. මේවයි මේ යුද්ධයේ. දැන් ආලිසේන මාත්‍ය කියනවා ඊළඟ කතාවට වෙලාව හරියට. මේක හරියට ඒ ජොබ් එක මම මොළේ බෑගුව කරන්න ආම්දුනේ. ඔය පීරන්නේ යනකොට පොඩ්ඩක් දුර පීන්නකොට කියනවා අනිත් එක දැන් එතමයි යමන් කියලා. මම මේ ජොබ් එකට විරුද්ධයි. ඒකම මේගොල්ලෝ හිතයි මට කතා කරන්න බෑ කියලා. ඇත්ත කියන්නේ බයි. මේක මොකද ගොඩක් අධිකව ඉන්නවා. මේද වැඩි මට කතා කරන්න බෑ. අවසාන වශයෙන් මම තමුන්ලාසලට කියන්නේ ආරි පොඩ්ඩක් ඉන්න. මම දන්නේ 2005 ඉස්සර ෆොන්සේකා දුන්නේ නැහැ. එක්කෙනෙක් තමයි නිල් රජින මාළනී ෆොන්සේකා. එක්කෙනෙක් තමයි සිනිමා ශක්තිති ගාමිණී ෆොන්සේකා. එක්කෙනෙක් තමයි වෛද්‍ය විද්‍යාව ඉගෙනගෙන ඉන්න මහාචාර්ය කාරෝ ෆොන්සේකා. මම දන්නේ ඊළඟ ෆොන්සේකා. අද යුදවුදාව හිටියා. මිනිස්සු කරු කරපු වැඩගත් මිනිස්සු දැන්සිල් කොබකලුව විජය විමානරත්න පාරමික වතුන්න මේක මුතාලිබ් ලකි අල්ගම රැන්සි බර්නෑන්ඩු රජයිස් වර්කින් නොමේ වගේ ඒ උදේ ගැන මිනිස්සු මේ මූසලේ කිසියෙක් දන්නේ නැහැ අනිත් එක අන්තිම සල්ලාලේ ආමුදුනේ මඩවච්චේ කාන්තාව දූෂණය කළා ඊතරාවදී රෙදිගානම මඩලෙක් ඊතරාවදී පොරුණන් නම්බර වල අඩවුත්තෝ පොන්සිල් පොඩ පාරකට විතරක් නෙවෙයි දැන් පොඩි එකා ඉන්නව තාත්තගේ මුදේට අර අංකල් කිව්වනේ පොඩියට යවට කමන්න පොඩි වලක ඉන්නට ක්‍රීම් කයර් එකක් ගන්නවා වගේ පොඩියට යවට කමන්නේ නැහැ කියලා මේ මූසලේ වැරදිලා කියුණා. එයා කියන්නේ වැරදිලා කියලා. අදවරු කිව්වා යෝවරු කියන්නේ. අපේ කොල්ලෙක් ආලා තාත්තගෙන් තාත්තේ ඒක ටෙස්ට් එක තියෙනවා පොඩි එකක් ආලමයි යන්නද කියලා. දැන් කොල්ල බේර ගන්න බෑ පොඩි අලියක් කිල්ලනවා. අර අංකල් කිව්වා කියලා. ඒක නිසා මිත්‍රවරුනි අවසාන වශයෙන් මෙන්න මේ පත්තරේ තියෙන දේ සුමාන දෙවිච්චල ඔපරන්න වන්නසේකල පුළුවන් නම් යන්න උසාවි මාත් වෙනවා උඹේකට ඔප්පුවර දවසට මෙන්නාමේ පෙරා කිව්වාගේ මම ශ්‍රී ලංකා ඉඳලා පස්සේ ආර්යයන් ඉස්සරහ නැස්තර බෝතලයක් දාගෙන ඉන්දැක්කේ ඉරුපරකාර සියුදි ආනි කර ගන්නවා කියන ප්‍රකාශය කරනවා මිත්‍රවරුනි ඒව නැත්තම් උඹසියදි ආනි කර ගන්නවා විශ්වාසයෙන් දවනකොට කොන්සක ඉවරයි කියලා තමයි දුන්නේ. එයාගේ ලක්නේ තුරා ලක්නේ අංගාරුව හතරේ අංගාරුව නීචයි අම්ම මරලා හරි තමන්ග වැඩේ කරගන්න જાතිය මිනිහෙක් වමන වෙන්නේ ජෝතිෂය වම්රුනේ. අංගාරුව හතරේ අංගාරුව නීචයි මොහන්තමට මිනිස්සු කියනවා ගෙදර ඉන්න බල්ලට බල්ලා කියලා. කඩවලක් කරවම කියනවා පරබල්ලා කියලා. රවත් කඩවලක් කරවම කියනවා පාරබල්ලා කියලා. ඉතින් මට කියන්නේ මේ පොන්නසේකට බල්ලක් නෙවෙයි පරබල්ලක් නෙවෙයි ඌ පාරවල් කියලා කියන්නේ තමුන්වසලට ජයවත් Yes. ප්‍රධාන සංවිධායකවරයා කම්කරුව මාත්‍ය ආචාර්ය භවන් සිල්වානන්දමනි ඔබතුමන්ට ගම්පා සමස්ත ජනතාවගේ ගෞරවනීය ආචාර්ය. දැන් මේ අපේ එක්සත් ජනතා විකාශ සම්දාන ආණ්ඩුවේ මේ ජනාධිපතිවරණ තරගයේ දෙවෙනි මහා ජනහනුව අපිට පේනවා අති විශාල සංඛ්‍යාවක් මේ ක්‍රීඩා පිටියට එක්වක් වී සිටිනවා. ඒ වගේම කටකින් සියලුම දෙනා දේශපාලනාධිකාරී මේ වගේම මේ වේදිකාවට සම්ප්‍රාප්ත වී සිටිනවා. දැන් අපි ගෞරවයෙන් ආරාධනා කරනවා පාරිසරික හා ස්වභාවික සම්පත් රෝමාත්‍ය දරු පාසලේ චම්පික රණවක මැතිතුමනි ඔබතුමන්ටයි මේ ගෞරවනීය ආරාධනය මේ විද්‍යාකාරී ජනබල ප්‍රතිස්ථාපනය වුණේ. ගෞරව සුත්‍රාලීත වලද අවශ්‍ය පාසලේ චම්පික රණවක අවරේ වැඩම කරවනාද අතිපූජනීය මහා සංඝරත්නයේ අවසරයි අද මේ අවස්ථාවට පැමිණ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහා ලේකම් මෛත්‍රීපාල සිරිසේන ගරු ඇමතුමාගෙන් ගරු දිනේෂ් ගුණවර්ධන ඇමතුමාගෙන් පස්නාහිර පළාතේ මහා ඇමති ගරු ප්‍රසන්න රණතුංග මැතිතුමාගෙන් ජාතික
නිදහස් පෙරමුණේ නායක ගරු විමල් වීරවංශ මැතිතුමාගෙන් ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කාන්තාංශයේ නායිකාව වන ගරු පවිත්‍රා වන්‍යාරච්චි මැතිණිය ඒ වගේම මේ අවස්ථාවට පැමිණ සිටින ගරු පී.එස්.සී. විජේනායක ගරු ඇමතිතුමා ඇතුළු සියලුම රටේ ඇමතිතුමාලා පළාත් සභා මන්ත්‍රීතුමාලා සහ පැමිණ සිටින දේශමාමක ඔබ හැමගෙන් අවසරයි. ලබන ජනවාරි 26 වෙනිදාට නැවත වතාවක් මේ රටේ ඔබ හැමට ඓතිහාසික තීන්දුවක් ගන්නට සිදු වෙලා තිබෙනවා මිත්‍රවරු. මේ ඓතිහාසික තීන්දුව තමයි රට අවුලෙන් වියවුලට ගෙනියන හවුලකට රට බාර කරනවාද නැත්නම් සෞභාග්‍යයේ වියසකන